හායි හැමෝටම වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් 2026 A level වලට එන්න පුළුවන් එසේ එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. සෛල බිත්තිය. මුලින්ම කියන්න ඕන සෛල බිත්තියක් ශාක සෛල වලට තමයි තියෙන්නේ. සත්ත්ව සෛල වල කලාතුරකින් තමයි හම්බෙන්නේ. එතකොට මේ සෛල බිත්තිය බහිෂ් සෛලීය සංඝටකයක්. ඒ කියන්නේ සෛලෙන් පිටත හමු වන සංඝටකයක් අපිට. ඊළඟට මේක ආරක්ෂාව සෛලයට ආරක්ෂාවක් තමයි විශේෂයෙන්ම සපයන්නේ. මේ මූලික කරුණු ටිකක් මම කිව්වේ. දැන් අපි බලමු ප්‍රධාන පොයින්ට්ස් 7ක් ඇතුලේ මම මේක කතා කරනවා ඔයාලට. අපි දැන් ඉස්සරහට යමු. මුලින්ම පිහිටීම ගැන අපි කතා කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම ශාක සෛලවල තමයි මේක තියෙන්නේ. ශාක සෛලවල ඇති බහිෂ් සෛලීය ව්‍යුහයක් තමයි සෛල බිත්තිය කියන්නේ. සත්ත්ව සෛලවල සෛල බිත්තියක් නැහැ නමුත් ප්‍රාග්ඥාෂ්ටිකයන් දිලීර සමහර ප්‍රතිෂ්ඨාවන්ට තුනී සුනම්මි සෛල බිත්තියක් දකින්න පුළුවන්. දැන් අපි යමු සෛල බිත්තියේ රසායනික සංයුතිය ගැන කතා කරන්න. මේක විශේෂයෙන් විශේෂයටත් එකම විශේෂයේ සෛල වර්ග අතරත් අධිකව වෙනස් වෙනවා. ඒත් සාමාන්‍ය ශාකවල සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස්, පෙක්ටින්, හෙමිසෙලියුලෝස් වලින්. සමහර ශාක සෛලවල පමණක් අපිට ලිග්නින් සහ සුබෙරින් හම්බ වෙනවා. ශාකවල සෛල බිත්ති වර්ග දෙකයි. ඒ තමයි ප්‍රාථමික සෛල බිත්තිය හා ද්විතීක සෛල බිත්තිය. සෛල බිත්තියේ කොටස් තුනක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රාථමික සෛල බිත්තිය, මධ්‍ය සූස්තරය හා ද්විතීක සෛල බිත්තිය. මුලින්ම අපි කතා කරමු ප්‍රාථමික සෛල බිත්තිය ගැන. ලපටි සෛලවල පළමුව ශ්‍රාවය වන්නේ ප්‍රාථමික සෛල බිත්තියයි. එය ශාක සෛලවල සෛල විභාජනයේදී තැන්පත් වන බිත්තිය. ඒ වගේම ප්‍රාථමික සෛල බිත්තිය පාරගම්‍ය සාපේක්ෂව තුනී නාමශීලී එකක්. ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් තන්තු වලින් සමන්විත වන අතර එය මධ්‍ය සූස්තරයේ මත තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ප්‍රාථමික සෛල බිත්තියේ ඇති නිදහස් අවකාශ තුලින් ජලය නිදහසේ ගමන් කරන්නත් පුළුවන්. හරි. දැන් අපි යමු මධ්‍ය සූස්තරයට. ප්‍රාථමික සෛල බිත්තියට වහාම පිටතින් පෙක්ටින් ලෙස හඳුන්වන ඇලෙන සුළු පොලිසැකරයිඩ වලින් පොහොසත්, ඒ කියන්නේ මැග්නීසියම් සහ කැල්සියම් පෙක්ටේට් වගේ තුනී ස්තරයක් ලෙස තමයි මධ්‍ය සූස්තරයේ තියෙන්නේ. ප්‍රාථමික සෛල බිත්තියට වහාම පිටතින් පෙක්ටින් ලෙස හඳුන්වන ඇලෙන සුළු පොලිසැකරයිඩයකින් පොහොසත් තුනී ස්තරයක් ලෙස තමයි මධ්‍ය සූස්තරයේ තියෙන්නේ. මේ මධ්‍ය සූස්තරය මගින් යාබද සෛල එකට අලවා තබා ගන්නවා. ඒ කියන්නේ ඇලෙන සුළු පොලිසැකරයිඩයක් මේකේ තියෙන්නේ. ඒ හින්දා යාබද සෛල එකට අලවා තබා ගන්න මේ මධ්‍ය සූස්තරය වැදගත් වෙනවා. හරි. අපි යමු ද්විතීක බිත්තියට. ද්විතීක බිත්තිය කියලා කියන්නේ ප්‍රාථමික සෛල බිත්තිය මත දෘಢකාරක ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ද්විතීකව ඇතිවන ව්‍යුහය ද්විතීක බිත්තිය. ඉතින් ද්විතීක බිත්තිය තැන්පත් වන්නේ ප්ලාස්ම පටලය සහ ප්‍රාථමික සෛල බිත්තිය අතරේ. එය තද ද්‍රව්‍ය වලින් සෑදුණු ස්තර කිහිපයකින් යුක්ත දෘಢ ව්‍යුහයක්. සෙලියුලෝස් වලට අමතරව ලිග්නින්, සුබෙරින් වැනි අපාරගම්‍ය වූ ද්‍රව්‍ය ද්විතීක බිත්තියට අන්තර්ගත වෙනවා. ලිග්නින් බදාම මගින් සෙලියුලෝස් තන්තු එකට රඳවා තබා ගනිමින් දැඩි පූරකයක් සාදන අතර සෛල බිත්තියට අමතර සන්ධාරණයක් ලබා දෙනවා. සෛල බිත්තියේ ඇති කූ හරහා විහිදෙන ප්ලාස්ම බන්ධ මගින් යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කිරීමද ද්විතීක බිත්තියේදී සිද්ධ වෙනවා. කෘත්‍යයන් ගත්තම විශේෂයෙන්ම ආරක්ෂාව සහ සන්ධාරණය සපයනවා. ඒ වගේම මේ සෛල බිත්තිය ශක්තිමත් නිසා සෛල පටලය වගේ ජලය ඇතුළු වුණාම ශුන්‍යතාවය වැඩි වෙලා පිපිරෙන්නේ නැහැ. ඉතින් මේක සෛලයට ජලය ඇතුළු වන විට ශුන්‍යතාවය වැඩි වීමට ඉඩ ලබා දෙනවා. ඊට පස්සේ ශුන්‍යතාවයේදී සෛලය පිපිරීමද වළක්වනවා. මීට අමතරව සෛල බිත්තිය සෛල වර්ධනය පාලනය සහ සීමා කරනවා. ඇපෝප්ලාස්ට මාර්ගයේ සංරචකයකි. සෛලයේ හැඩය පවත්වා ගන්නවා. ගුරුත්ව බලයට එරෙහිව ශාකය ඍජුව දරා සිටිනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි සෛල බිත්තියේ කෘත්‍යයන් වෙන්නේ. අද අපි ගෙනාවේ සෛල බිත්තිය ගැන එසේ එකක් 2026 A level වලට ආවොත් ඔයා කොහොමද ලියන්න ඕනේ කියන විදිය ගැන. මේකෙදි පොයින්ට්ස් වලට කඩපු එක තමයි විශේෂම දේ. ඔයාලා හැම එසේ එකක්ම පාඩම් කරද්දි අනිවාර්යෙන්ම මේ වගේ පොයින්ට්ස් වලට කඩලා
පහසු විදිහට මතක තියාගන්න පුළුවන් පිළිවෙලක් ගොඩනගා ගන්න ඕනේ. මේ විදිහට තමයි අපි එසේ එකක් හරියට පාඩම් කරගන්නේ. ඉතින් මේ විදිහට ලේසියෙන් පාඩම් කරගන්න ඕනේ නම් ඔයත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you හැමෝටම. Good luck.